වංග රාජධානිය පුරාණ වෙරළ තීරයේ සිට අවාසනාවන්ත මුහුදු ගමනක් ඇරඹුණි. සිංහබාහු රජු විසින් පිටුවහල් කරන ලද විජය කුමරු සහ ඔහුගේ 700ක් වූ අනුගාමිකයෝ ඔවුන්ගේ මවබිමෙන් සදහටම වෙන්කර එක් නැවකට බලෙන් පටවනු ලැබුව. ඔවුන්ගේ අතීතය කපා දමා ඇතේ. ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිතව රඳා පැවතියේ දයාව නිදක්වන මුහුද මත පමණි. දිගු සති ගණනක් පුරා සාගරය ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂා කළේ. නොනවතින කුණාටු වලින් බැටකෑ ඔවුන්ගේ බලාපොරොත්තු ක්ෂය වෙමින් තිබුණි. නමුත් ක්ෂිතිජයෙන් මීදුම පහව යද්දී දෛවයේ දුරස්ත සලකුණක් දර්ශනය විය. අත නොතබූ අද්භූත විශාල ගොඩබිමක් රළ මතින් ඉහළට නැගී සිටියේය. ගමන අවසානයේදී ලෙහෙසටපත් පිරිසා වෙරළට ඇද වැටුණි. විජය කුමරු ස්ථීර භූමිය මත පයි තබන විට ඔහු පොළොවේ පැහැය දුටුවේය. එය තම්බ පැහැයට හුරු රටු පැහැයක් ගත්තේ. ඔහු මෙම කන්‍යා භූමියට මෙම පොරොන්දු වූ දේශයට තම්බපන්නි යන නම තැබුවේ. තම්බපන්නේ. අත්හැරිය නොහැකි කුතුහලයකින් පෙළි විජය ඇතුළු පිරිස නොදන්නා ඝන කැලෑවට ඇතුළු වූහ. එහිදී සැඟවුණු දියපහරක් අසල අමුතු දසුනක් දුටුවෝය. කුවේනිය යෝගිනියකේ වෙස්ගෙන පුරාණ කපුකටින යන්ත්‍රයකින් කපු නූල් ගොතමින්. ඔවන්ගේ හමුවීම තීව්‍ර නමුත් විනීත විය. කුමරු ඇය කවුදයි විමසූ අතර කුවේනිය කුමරුගේ පැමිණීම විමසූ අය. ඇගේ දෑස්වල යක්ක ස්වභාවය ගිනි පුපුරක් සැංගවී තිබුණද ඇය තම යක්ක ස්වරූපය සඟවා විනීතව කතා කළාය. මේ හෙළදිවට ඔබ සාදරයෙන් පිළිගන්නවා.